හරියට අපේ ප්‍රැක්ටිස් ක්ලාස් එකේ තුන්වෙනි දවස ඔයාලට ගෙදර ගෙනියන්න දුන්න හෝම්වර්ක් එක තමයි ඩිස්කස් කරන්නේ. ඒකේ ක්වෙස්චන්ස් 10ක් තියෙනවා. බලමු ඒක කොහොමද හදන්නේ. ෆස්ට් එක find ABC such that කියන්නේ ABC හොයන්න තියෙන්නේ a times x minus 2 square plus b times plus 1 plus c minus 4 equal to 3x square minus 7x plus 5. එතකොට මේක හදන්නේ දෙපැත්තේ x square x terms සහ x0 terms balance කරලා. එතකොට මේක පොඩ්ඩක් අපි expand කරමු. a into එතන හැදෙන්නේ x square minus 4x plus 4 plus b times x plus 1 plus c minus 4 equal to 3x square minus 7x plus 5. එතකොට x square terms balance කරමු ගන්න. square terms මෙතනින් හැදෙනවා ax square. ඒ කියන්නේ a තව x square terms හැදෙන්නේ. එහෙනම් මේ පැත්තේ x square term එක a ඒක equal වෙනවා මේ පැත්තේ x square term එක. ඒ කියන්නේ 3. a equals 3 කියලා එනවා. ඊට පස්සේ x terms බලමු. terms x terms හැදෙනවා minus 4ax කියලා. එහෙනම් මේ පැත්තේ minus 4a අපෝ මෙතනින් හැදෙනවා bx plus b කියන්නේ plus b එනවා. ඉතුරු ඒවා constant terms. ඒ කියන්නේ මෙන්න මේක තමයි මේ පැත්තෙන් එන x term එක. ඒක equal වෙන්නේ මේ පැත්තේ minus 7. එහෙනම් අපි ඒකේ වැලියු එක ගන්නවා 3 කියලා. අපි ඒක apply කරමු එතන. minus 4 into 3 plus b equals minus 7. b equals මෙතන minus 7. මෙතන හැදෙනවා 4 into 3 කියන්නේ 12. minus 12 එකක් හැදෙන්නේ. minus 12 එක මේ පැත්තට ගියාම plus 12 වෙනවා. එහෙනම් ඒ කියන්නේ 12 minus 7 ඒ කියන්නේ 5. a equals 3 b equals 5. ඊට පස්සේ අපි x0 terms balance කරනවා. 0 terms. බලන්න මේ පැත්තේ 4a හැදෙනවා. x0 terms කියන්නේ constant terms. ඒ කියන්නේ x නැති ඒවා. මෙතනින් plus b එකක් හැදෙනවා. plus මෙන්න මෙතන c minus 4. මේ equal මේ පැත්තේ x0 term එක තමයි 5. දැන් අපි a ගේ වැලියු එක දානවා b ගේ වැලියු එක දානවා. එහෙනම් ඒ දෙක apply කරලා c හොයන්න තියෙනවා. 4 a කියන්නේ 3 plus b කියන්නේ 5 plus c minus 4 equals 5. මේ දෙපැත්තේ 5 දෙක cancel වෙනවා. කියන්නේ මේ පැත්තට ගියාම මේක minus 5 වෙනවා නේද 0 වෙනවා. මෙතනින් එනවා c equals මෙතන minus 4 මේ පැත්තට ගියාම plus 4 වෙනවා. මෙතන plus 12 එකක් හැදෙන්නේ 3 into 4 12 plus 12 අනිත් පැත්තට ගියාම minus 12 වෙනවා. කියන්නේ c equals minus 8. ඔන්න first එකේ answer. ඊළඟට අපි second එක බලමු. second එකේ තියෙන ඒ වගේමයි a into x minus 3 square plus b 2x minus 3 plus c.
එක equal වෙන්නේ 2x square plus 9x minus 4. මේක expand කරමු. a times x squared minus 6x plus 9 plus 3 into 2x minus 3 plus c equal to 2x squared plus 9x minus 4. එහෙනම් දෙපැත්තේ අබහු terms balance කරන් තියෙනවා. x squared terms දෙපැත්තෙන් එනවා ax squared කියලා. එහෙනම් a තව x squared terms හැදෙන්නේ නැහැ. එහෙනම් a equal වෙන්නේ අනිත් පැත්තේ x squared term එක තමයි 2. a equals 2. ඊට පස්සේ x terms කරමු. මෙතනින් එනවා -6a. මෙතනින් හැදෙනවා +2b. +2b x හැදෙන්නේ +2b. x මේ පැත්තෙන් හැදෙන x terms ඒක equal වෙනවා එහා පැත්තේ +9 කියලා. කලින් වගේම අපි දන්නවා ඒකේ වැලෙන්නේ. ඒ කියන්නේ 2. එහෙනම් 2 apply කරනවා ඒක +2b + 9. මෙතනින් හැදෙන්නේ -12. 6 into 2 12. එහෙනම් -12 මේ පැත්තට ගියාම +12 වෙනවා. 2b equals 9 plus 12. ඒ කියන්නේ 2b equals 21. b equals 21 over 2. b equals 21 over 2. ඊට පස්සේ x0 terms balance කරමු. c man තියන්නේ. මෙතනින් එනවා 9a plus 9a. මෙතනින් එනවා -3b. මේ c එකක් තියෙනවා plus c equal මේ පැත්තේ x0 term එක -4. 0 terms කියන්නේ x නැති ඒවා. එහෙනම් a b values ගන්නවා අපි apply කරමු. a කියන්නේ 2 -3 b කියන්නේ 21 over 2 plus c equals -4 plus c මේ පැත්තේ තියෙද්දි අනිත් terms ටික මේ පැත්තට ගමු. c equals වෙනවා -4 මෙතනින් එන +18 එක -18 වෙනවා මේ පැත්තට යනවා. මෙතන තියෙන minus එක අනිත් පැත්තට යනවා plus වෙලා plus 3 into 21 over 2. c equals මෙතන හැදෙනවා -22 plus මෙතනින් එන්නේ 63 over 2. මේක 2 වලින් multiply කරනවා. c equals -44 plus 63 divided by 2. ඒ කියන්නේ මෙතන අපි කලේ common denominator එකක් ගන්න. එහෙනම් c equals -44 plus 63 කියන්නේ මොකද්ද? 19 over 2. මෙයා තමයි ABC values එන්නේ. අපි එහෙනම් next එකට එනවා. third එකේ parts 8ක් තියෙනවා. Roman numbers වලින් ඒ ටික discuss කරමු. Third question එකේ Roman number 1. Third එකේ Roman number 1. ඒකේ තියෙන්නේ find partial fraction. 3x plus 1 divided by x minus 1 x minus 3. Partial fractions කියන්නේ මේ අපි එක එක sections වලට break down කරනවා. එතකොට අපි මේකේ මෙතන තියෙන linear factors දෙක
එහෙනම් මේක break down කරන්නේ a of x minus 1 plus b of x minus 3. දැන් අපි මෙතනින් common denominator එකක් හදාගන්නවා. 3x plus 1 divided by x minus 1 x minus 3. common denominator හදාගන්නකොට මෙයාට නැති වෙන මෙයා multiply කරනවා. මෙයාට x minus 3 නෑ නේ. එහෙනම් a into x minus 3 plus b ට නැත්te x minus 1. එහෙනම් b of x minus 1 වලින් multiply කරලා common denominator ගන්න. يعني මේකෙන් මෙයා minus 1 x minus 3. මේ දෙක කැපිලා යනවා. cancel වෙනවා. එතකොට මේක ලියන්න ඕනේ නැහැ. ආයෙත් කෙලින් මේ උඩට එළිය ලියන්න පුළුවන්. මෙන්න 3x plus 1 a times x minus 3 plus b times x minus 1. දැන් x terms balance කරමු. 3 plus a plus b. 1 මෙතනින් 3 x term 3 මෙතනින් ax හැදෙනවා මෙතනින් bx හැදෙනවා. a plus b. මේක equation number 1. x0 terms බැලුවොත් මේ පැත්තේ මොකද්ද? +1. x0 term එක +1 equal වෙන්නේ මෙතනින් -3a හැදෙනවා. -3a මෙතනින් -b. equation number 2. දැන් බලන්න මේ දෙක දිහා බැලුවම 1 plus 2. ඒ කියන්නේ මේ දෙක ඇඩ් කළොත් plus b minus b cancel. ඒ බැලුව ගමන් තේරෙනවා. එහෙනම් අපි මේ දෙක ඇඩ් කරලා බලමු. 1 plus 2 3 plus 1 කියන්නේ 4. 4 equal වෙනවා plus b minus b cancel වෙනවා. a minus 3a කියන්නේ minus 2a නේ. 4 equal minus 2a. එහෙනම් දෙපැත්ත minus 2 වලින් divide කරාම a equals minus 2 කියලා එනවා. එහෙනම් මේ value එක alternative equation එකට apply කරලා අපිට b හොයන්න පුළුවන්. මම equation number 1 එකට ඒකේ value එක apply කරනවා. 3 plus minus 2 plus b. එහෙනම් minus 2 මේ පැත්තට ගියහම plus 2 වෙලා 3 plus 2 වෙනවා. කියන්නේ 5 equals b. මේකම ආර substitute කරලා හදන්නත් පුළුවන්. ඒ කියන්නේ x minus 3 කියනවා x ට plus 3 දාන්න. එතකොට මෙන්න මේ term එක 0 වෙලා circle දුන්නේ a හොයනවා නම් a හොයන්නේ substitute කරනවා මේ බාන්නේ එළියට තියෙන x minus 1 එහෙනම් x ට දාන්නේ plus 1 කියන c equals 1 වෙනකොට බාන්න මොකද වෙන්නේ කියලා මේ පැත්තේ හැදෙනවා 3x plus 1 එකට අපි එතකොට මෙන්න මේක 3x plus 1 divided by x minus 1 x minus 3 මේකට තමයි අපි x equals 1 කියලා apply කරන්නේ. එතකොට a ඒක කරන්නේ අපි මෙන්න මේ x minus 1 එක නෑ කියලා හිතාගන්න. තියනවා. එතකොට x ට 1 දානකොට මොකද මෙතනින් හැදෙන්නේ? 3 into 1 කියන්නේ 3යි. 3 plus 1 කියන්නේ 4. මෙතනට x ට 1 දානකොට 1 minus 3 කියන්නේ -2. 4 divided by -2 කියන්නේ -2. b හොයන්නේ කොහොමද? b හොයනකොට මෙතන x minus 3 නේ b ගියට තියෙන්නේ. එහෙනම් x දානවා +3. x equals 3 වෙනකොට බලන්න එතකොට මේක නෙමෙයි වහන්නේ x minus 1 නෙමෙයි වහන්නේ x minus 3 කියන. ඊළඟට මේක වැහුවා. මේක වහලා x දානවා 3 කියන. එතකොට b equal වෙනවා 3 into 3. x ට 3 දානකොට 3 into 3 කියන්නේ 9. 9 plus 1 කියන්නේ 10.
x ට 3 දානකොට 3 1 කියන්නේ 2. ඒ කියන්නේ b equals 5 කියලා එනවා. මෙන්න ටග්ගා සොලියුෂන්ස් ගන්න කියනවා. ඔයාලා කැමති මෙතඩ් එකකින් හදන්න. අපි ඒකේ රෝමන් නම්බර් 2 එක බලමු. රෝමන් නම්බර් 2 එකත් ඒ වගේමනේ. 11 over plus 5 2x minus 1 මේකත් අර වගේම sections වලට break කරන්නේ කොහොමද මෙතන තියෙන linear factors ටික එහෙනම් a of x plus 5 plus b over 2x minus 1 අර ඊළඟ ස්ටෙප් එකේදී අපි ලියන්නේ මේ common denominator එක දෙපැත්තේ ගත්තාම cancel වෙනවනේ ඉංග්‍රීසි සයිඩ් ලියන්න නැතුව කෙලින්ම 11 equals ඒට දැත්තේ 2x minus 1 එහෙනම් ඒව 2x minus 1 වලින් multiply කරලා b ට නැත්te x plus 5 එහෙනම් b ට x plus 5 දෙන්න then terms balance කරනවා x terms බලුවොත් මේ පැත්තේ x terms නැහැ. එහෙනම් 0. මෙතනින් එනවා 2ax කියන්නේ 2a. මෙතනින් හැදෙනවා bx එක plus b. equation number 1. ඊට පස්සේ x0 terms. මේ පැත්තේ x0 terms 11. මෙතනින් හැදෙනවා minus a. මෙතනින් හැදෙනවා plus 5b. equation number 2. මෙතනින් මේක solve කරනකොට මෙතනින් minus 2a එකක් හදාගත්තොත් අපිට ඒකත් එක්ක add කරලා plus 2a minus 2a cancel කරගන්න පුළුවන්. ඒක නිසා මම මේ equation number 2 එක 2 වලින් multiply කරනවා. එතකොට මොකද වෙන්නේ? 11 into 2 කියන්නේ plus 2 into 2. මෙතනින් 2 වලින් multiply කරාම minus 2a හැදෙනවා. මේක 2 වලින් multiply කරාම 10b plus 10b. මේක 3 කියලා ගමුකෝ. බලන්න එතකොට 3 1 add කරනකොට මොකද වෙන්නේ? minus 2a plus 2a cancel වෙනවා. 3 plus 1. 0 plus 22 කියන්නේ 22. plus 2a minus 2a cancel වෙනවා. 1b plus 10b කියන්නේ 11b. 11b. 11 වලින් divide කරාම b equals 2 කියලා එනවා. ඊට පස්සේ b ගේ value එක equation number 1 එකට apply කරමු. මොකද ඒක තියෙන්නේ 0 equals 2a plus b. 0 equals 2a plus 2. b කියන්නේ 2 නේ 2 මේ පැත්තට ගියාම minus 2 equals 2a. එහෙනම් minus 1 equals a කියලා එනවා. a කියන්නේ minus 1. දැන් අපි මේකම අර සබ්ස්ටිටියුට් කරලා හදලා බලමු. කොහොමද x plus 5 තියෙනවා නම් x දාන්නේ minus 1. ඒ හොයනකොට මුලින්ම අපි ඒ හොයමු x equals minus 5 දාන්න. 11 over x plus 5 2x minus 1. ඒ හොයන්නේ. එහෙනම් අපි x plus 5 වහගන්නවා. 11 උඩ තියෙන x terms නැහැ නේ x ට දානවා minus 5. මෙතනින් minus 5 දැම්මම
minus 5 into 2 කියන්නේ minus 10. minus 10 minus 1 කියන්නේ minus 11. එහෙනම් 11 divided by minus 11 කියන්නේ a equals minus 1 කියලා එන්නේ. එහෙනම් දැන් අපි b හොයමු. b හොයනකොට මොකද බලන්න සබ්ස්ටිටියුට් කරන්නේ? මෙතන minus 1 තියනකොට plus 1 දාන්න බෑ. දැන් 2x එකක් තියෙන්නේ. එතකොට මේ උඩ කෑල්ල 0 වෙන්නේ. යට කෑල්ල 2x minus 1 0 වෙනකොට ඒක වැලියු එක තමයි x ට එන වැලියු එක තමයි අපි දාන්නේ. 2x equals 1 x equals half කියලා නෙමෙයි. දැන් මෙතන නම් මේ කෙලින්ම 0ට equal කරාම x equals -5 කියනවා. එහෙනම් මේ x ඉස්සරහින් මම හරි 1 නැතුව 2 3 කියනකොට ඔයාලා මේ වැලියු එක 0 කළාම x ට එන වැලියු එක තමයි ඔයාලා සබ්ස්ටිටියුට් කරන්නේ. එහෙනම් දැන් x equals half කියලා තමයි දාන්නේ. ඒක දාන්නේ මෙන්න මේක වහන්න. එහෙනම් b equal වෙනවා උඩ 11 එහෙමම තියෙනවා මේක වහලා half plus 5. ඒ කියන්නේ මොකද්ද? මෙතනින් එනවා 11 එතන තියෙන්නේ 2 into 5 common derivative එක ගන්න එපා. 2 into 5 කියන්නේ 10. 10 plus 1 කියන්නේ 11. 11 divided by 2. half plus 5 කියන්නේ 11 divided by 2. මේක අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. 11 into මේක අනිත් පැත්ත හරවලා 2 over 11 කියන. මේක උඩට යනකොට අනිත් පැත්ත හැරෙනවා. So 11 11 cancel වෙලා b equals 2 කියලා එනවා. බලන්න methods දෙකෙන්ම එකම උත්තර එනවා. ඔයාලා කැමති method එකකින් හදන්න පුළුවන්. ඊට පස්සේ Roman number 3 එක බලමු. ඒක ටිකක් වෙනස්. 1 over x minus a x minus b කියලා තියෙනවා. symbols වලින් අරගෙන. symbols තුනක් කියලා බය වෙන දෙයක් නෑ නිකන් numbers වලින් තමයි. 1 over x minus a x minus b. මේක linear factors දෙකක්. හදා ගන්න ඕනේ එතකොට a over x minus a plus b over x minus b. දැන් simple a simple b capital A capital B වෙන වෙනම ලියා ගන්න. මේකෙන් පැටල ඉනවා නම් ඔයාලට a b නැත්නම් p q වගේ දාගෙන හදන්න මෙතන උඩ. මම capital A capital B දාගෙන හදනවා. පැටලෙනවා නම් මේක ඉලක්ක මොකක් හරි constant terms දෙකක් දාන්න ඔයාලා කැමති අකුරු දෙකක් දාගන්න. එතකොට ආපහු 1 equals ඒ කියන්නේ next step එක අපේ a ට නැත්නම් x minus b නේ a into x minus b plus capital B into b ට නැත්නම් x minus a terms balance කරමු 1 e කියන්නේ x terms බලමු ඉස්සෙල්ලම මේ පැත්තේ x terms නැහැ ඒ කියන්නේ 0 මෙතනින් හැදෙනවා ax a plus මෙතනින් හැදෙනවා bx 0 equals a plus b plus x 0 terms බලමු මෙතනින් එනවා 1 minus ba b කියන්නේ නිකන් ඉලක්කමක් වගේ දැන් 2 තියෙනවා නේද minus 2a හැදෙනවා වගේ minus ba මෙතනින් හැදෙනවා minus ab
මෙතනින් අපිට එනවා මෙන්න මේ ඉක්වේෂන් නම්බර් 1 එකකින් එනවා මේ b මේ පැත්තට ගියොත් a equals minus b කියලා. හරිද? එතනින් b මේ පැත්තට ගියාම a equals minus b. මම මේකට a ගේ වැල්යු එක ඇප්ලයි කරනවා minus b minus ab. මොකක්ද වෙන්නේ එතකොට? minus into minus plus වෙලා plus simple b capital B minus ab. 1 equals එතනින් අපි capital B එළියට ගන්නවා. කියන්නේ factor out කරනවා. එතනින් එන්නේ simple b minus a. b minus a. එහෙනම් මේක මේ පැත්තට ගියාම b equals 1 over simple b minus a කියලා එනවා. එහෙනම් a කියන්නේ මොකද්ද? minus b නේ. එහෙනම් a කියන්නේ minus b කියන්නේ b minus a නේ. a equals minus b නේ. මේ තියෙන b ගේ වැල්යුව වෙන මේ තියෙන minus a. එහෙනම් a equals minus 1 over b minus a. ඒක අපිට මෙහෙම ලියන්න පුළුවන්. 1 over මේ minus එක ඇතුළට යනවා. කියන්නේ උඩයි යටයි දෙකම minus 1 වලින් multiply කරනවා. මේ minus 1 වලින් multiply කරාම plus 1 වෙනවා. මේක minus 1 වලින් multiply කරාම b minus a නෙමෙයි a minus b වෙනවා. a equals 1 over a minus b. ඒකත් substitute කරලා හදන්න පුළුවන්. ඒ විදිහට මම හිතන්නේ මේක ඉක්මනට උත්තරේ එනවා. එතකොට මෙතන x minus a නේ. එහෙනම් capital A හොයන්න. අපි දාන්නේ x simple a. එතකොට capital A එනවා. x simple a දාන්න මෙන්න මේක වහගන්න. සබ් ගාලා එනවා. 1 over simple a minus b. a minus b. එහෙනම් b හොයන්න දාන්නේ x simple b දාන්න. b at b x minus b minus b කියන නිසා plus b දානවා. මෙන්න මේක වහගන්න. එහෙනම් 1 over b minus a equals 1 over b minus a. methods දෙකෙන් වෙනවා ඒක උත්තර. ඊළඟට බලමු. කියන්නේ fourth problem. x plus 4 divided by x squared minus 2x minus 3. මේක හදන්න නම් යට factorize කරගන්නවා. කොහොමද factorize කරන්නේ? x squared minus 2x minus 3. x squared හැදෙන්නේ මෙහෙමනේ. එහෙනම් 3 හැදෙන්න පුළුවන් 3 into 1 විතර. වෙන එකක් නැහැනේ. එහෙනම් අපිට ඕන minus 2x නේ. minus 3 plus 1 නම් minus 2 හැදෙනවා. එහෙනම් මෙතන minus 3 plus 1 දාලා බලන්න. මේ දෙකේ addition එක මෙතන දාලා multiplication එක මෙතන එනවා. x squared minus 3x මෙතනින් හැදෙනවා මේක මේකෙන් මෙවුවා. මෙතනින් plus 1x හැදිලා minus 2x එනවා. plus 1 minus 3x මේ multiply කරා minus 3x හැදෙනවා. එහෙනම් මේක හැදෙනවා. ඒත් අපිට මේක ලියන්න පුළුවන්
x plus 4 divided by x plus 1 x minus 3. Then the linear factors they are in a over x plus 1 plus b over x minus 3. ඊළඟ ස්ටෙප් එක මේ උඩ තියෙන ලියා ගන්න x plus 4 equal වෙන්නේ a ට නැත් x minus 3 plus b ට නැත් x plus 1. x terms balance කරමු. මෙතනින් එන්නේ මේ x ඉස්සරහා තියෙන 1 නේ 1 equals එතනින් ax එකක් හැදෙනවා එහෙනම් a එතනින් bx එකක් හැදෙනවා plus b. equation number 1. ඊට පස්සේ x0 terms balance කරමු. එතනින් හැදෙනවා plus 4. මෙතනින් එන්නේ minus 3a plus b. equation number 2. මේකෙන් මේක subtract කරමු. බලන්න 2 minus 1 වලින් මොකද වෙන්නේ කියලා. b minus b වෙලා b cancel වෙනවා. එහෙනම් 2 minus 1 ලියාගත්තොත් 4 minus 1 කියන්නේ 3. 2 minus 1 කියන්නේ minus 3a plus b minus a plus b. මෙතනින් minus b හැදිලා මේ plus b එක cancel වෙනවා. 3 කියන්නේ minus 3a තියෙනවා. මෙතනින් තව minus a එකක් හැදිලා minus 4. එහෙනම් a කියන්නේ minus 3 over 4. ඒක මෙතන දාමු. equation number 1 එකේ 1 equals a plus b 1 equals a කියන්නේ minus 3 over 4 plus b minus 3 over 4 එක පැත්තට යනකොට plus වෙලා b කියන්නේ 1 plus 3 over 4 b කියන්නේ common denominator ගන්න 4 මේ පැත්තට එනවා 4 plus 3 divided by 4 කියන්නේ b equals 7 over 4. මේක substitution method එකේ හදන්න පුළුවන්. ඒක ඔයාලා හදලා බලන්න. මේ answers නෙමෙයි. ඊළඟ එකේ තියෙන්නේ කියන්නේ fifth one එක bx plus 7 divided by 2x square plus x minus 1. දැන් අපි බලන්න ඕන denominator එක factorize වෙනවද කියලා. ඒක බලන්නත් සර් මෙතන එකක් කියලා දුන්නා. ඔයාලා ඕලෙවල් කාවද ගන්න ඇති ax square plus bx plus c equals 0 කියන එකේ extra वाला लिखो x equals minus b plus or minus b squared minus 4ac divided by 2a කියලා. ඉස්සර ලියුම මතකද දන්නේ? ඉස්සර ලියුම මේ එතකොට ඒක ඔක්කොම මතක හිටින්න ඕනේ නැහැ. මේක අහලා හරි ඇතිනේ. මෙන්න මේ b squared minus 4ac කියන විතරයි බලන්නේ. මේ මොකක් හරි equation එකක b squared minus 4ac value එක
මෙන්න මේ වගේ 1 4 9 16 25 මේ මොනවද ස්ක්වයර් නම්බර්ස්. ඒ කියන්නේ 1 square 2 square 3 square 4 square 5 square වගේ ස්ක්වයර් නම්බර් එකට ඉක්වල් වෙනවා නම් ඒක අනිවාර්යයෙන් ෆැක්ටරයිස් වෙනවා. වෙන කිසිම නම්බර් එකක් ආවට ඒක ෆැක්ටරයිස් වෙන්නේ නැහැ. දැන් මේක බලමු 2x square plus x minus 1. මේකේ a කියන්නේ 2 නේ. b කියන්නේ 1. එතන 1x එකනේ තියෙන්නේ. c කියන්නේ minus 1. c කියන්නේ minus. දැන් අපි abc values ගන්න b square minus 4ac හදමු. b square කියන්නේ 1 square minus 4 a කියන්නේ 2 c කියන්නේ minus 1. එතකොට මේ plus minus බලලා දාන අතවර්ගී. ඉතින් එනවා 1 minus මෙතන minus into minus plus වෙනවා. 2 into 4 කියන්නේ 8. ඒ කියන්නේ 9. 9 කියන්නේ මොකද ස්ක්වයර් නම්බර් එකක් නේද? 3 square. එහෙනම් මේක ස්ක්වයර් නම්බර් එකක් නම් මේ b square minus 4ac වැලියු එක ඒක අනිවාර්යෙන් ෆැක්ටරයිස් වෙනවා. බලමු කොහොමද ෆැක්ටරයිස් වෙන්නේ කියලා. x හදන්න ඕනේ. එහෙනම් x දෙකක් දාගන්නවා 2x x 2x ගාඩයක් මොන හැදෙනවා. ඊට පස්සේ අපිට මෙතන plus x එකකුයි minus 1 එකකුයි හදන්න. minus 1 හදන්න පුළුවන් minus 1 into 1. නැත්නම් 1 into minus 1. මේ දෙක එකක් නේ. බලන්න මෙතන minus 1 දාලා මෙතන plus 1 දාලා minus 1 හැදෙනවා. ඇතුළේ ඒවත් හැදෙනවා මේක plus x එක. මේ දෙක දාලා බලන්න මේකේ multiplication එක හැදෙන්න පුළුවන් plus 1 minus 1 multiplication වල විතරනේ. එහෙනම් 2x into x කියන්නේ 2x square. මෙතනින් එනවා plus 2x plus 2x එතනින් minus x ඇවිල්ලා plus x එකක් හදනවා නේ. ඊට පස්සේ මේ දෙක multiply කරලා minus 1 එකකුත් හැදෙනවා. මේක නැතුව ආ මෙතන plus 1 දාලා මෙතන minus 1 දාලා වැරදුනම අපහු දෙක මාරු කරලා දාලා බලන්න. නැත්නම් ඉතින්ම හිතලා දාන්න පුළුවන් ඒක බලන්න. එහෙනම් මේක තමයි factorization එක 2x minus 1 into x plus 1. 2x minus 1 into x plus 1. මේකත් කලින් වගේ linear factors දීලා එහෙනම් කොහොමද ගන්නන්නේ a over x plus 1 plus b over 2x minus 1. මේ පාර සබ්ස්ටිටියුට් කරලා හදමු. දැන් බලන්න a හොයන්න නම් මොකද සබ්ස්ටිටියුට් කරන්න ඕනේ x plus 1 0 වෙනකොට x කියන්නේ minus. එහෙනම් a හොයන්න find a sub x equals minus 1. බලන්න x equals minus 1 ගන්නකොට a equal වෙනවා මෙන්න මේක වහන්න. මේක වැහුවම minus 1 දාලා මෙතන එනවා 3 into minus 1 plus 7. මේක වහලා මෙතනට minus 1 දානකොට minus 1 into 2 කියන්නේ minus 2 minus a equals මෙතනින් එනවා minus 3 7 minus 3 කියන්නේ 4 4 divided by මෙතනින් එනවා minus 2 minus 1 කියන්නේ minus 3 minus එක අපිට උඩට අරන් යන්න පුළුවන් minus 4 over 3 කියන. ඔන්න ඒ වැලියු එක රක් දාලා එනවා. ඊට b හොයමු. To find b b හොයන්න මොකද දාන්නේ 2x minus 1 0 ට equal කරන්න. එහෙනම් එතකොට x equals වෙනවා half. නේ? x දාන්න ඕනේ half.
බලන්න x ඉස්සරහින් මම හරි තියනවනේ එකපාරට x එක මෙතන මම මෙතන -1 නම් +1 දාන්න කියලා දාන්න බෑ. b හොයනකොට එන x ට half දාලා බලමු. එතකොට මෙන්න මේ කෑල්ල අහගන්න. b equal to 3 into half plus 7. මේ කෑල්ල නෑනේ. half plus 1 වෙන්නේ. බලන්න මෙතන හැදෙන්නේ 302 එක. 302 plus 7 වෙන මේක half වලින් multiply කරනවා. 2 වලින් multiply කරනවා. එතකොට common denominator 2 වෙනවා. 3 plus 7 into 2 කියන්නේ 14 divided by 2. මේක මෙතන එන්නේ 2 into 1 2 2 plus 1 කියන්නේ 3 3 over 2. මෙන්න මේ 2 2 cancel වෙනවා. මෙතන එන්නේ 14 plus 3 කියන්නේ 17 17 divided by 3. b එන්නේ 17 divided by 3 කියලා. අනිත් විදිහට x terms x0 terms දැස් කරලා හදලා බලන්න මේ විදිහට එනවාද කියලා. එහෙම තමයි අනිවාර්යෙන් උත්තර ටික එන්න ඕනේ මොන විදිහට එකට හැදුවත් එකම උත්තරේ එනවා. අපි 6 එක බලමු. 6 එකේ තියෙන්නේ 4x plus 10x minus 11 divided by x squared plus 1 2x minus 3. මේකේ බලන්න මේවා දැන් මෙතන x squared ඒ කියන්නේ පොඩ්ඩ ටික ළඟ x නේ ඒක අපි බලමු factorize වෙනවා x squared minus 1 plus 1 මේකේ abc values මොනවද මෙතන තියෙන්නේ 0x එකක් නේ 0x plus 1 කියන්නේ ඊට මෙතන x term එක නැති නිසා ඒ කියන්නේ b ගේ value එක 0 වෙනවා මේක c මේක a b squared minus 4ac ගත්තොත් b squared කියන්නේ 0 square ඒ කියන්නේ 0ම තමයි minus 4ac minus 4 a කියන්නේ 1 c කියන්නේ 1 මෙතනින් හැදෙන්නේ minus 4 minus 4 මේක රූට්ස් දාන්න මේක minus එකක් තියෙනවා minus 4 කියන්නේ ස්ක්වයර් නම්බර් එක නෙමෙයි එහෙනම් මේක ෆැක්ටරයිස් වෙන්නේ නැහැ අපි මේ වගේ ඒවාට කියනවා prime quadratics කියලා ෆැක්ටරයිස් වෙන්නේ නැති අපි ඒවට මෙන්න මෙහෙම ටර්ම් එකක් තමයි ලියන්නේ a over x squared plus 1 නෙමෙයි ax plus b over x squared plus 1 ඒ කියන්නේ x term එකකුයි constant term එකකුයි දෙකක් එන්න ඕනේ මෙන්න මේ වගේ prime coordinates අනිත් එක නිකන් linear factor එකක් ඒකට c over 2x minus 3 හරි දැන් මේ වගේ වලට ඔයාලා සබ්ස්ටිටියුට් කරන්න බෑනේ linear factors වලට තමයි ඒවා දාන්න පුළුවන් දැන් මේකට ඔයාලා x squared plus 1 0 ගාම x squared equals -1 කියලා එනවනේ. මාක් හරි x square එක minus value එකක් වෙන්න බෑනේ. ඒකට ඔයාලට x ට හරියට value එකක් හොයාගන්න බැරි වෙනවා. x equals මොකද්ද කියලා දාන්න බෑනේ. ඒ නිසා මේ වගේව substitute කරලා හදන්න බෑ. ඔයාලට equation ලියන්න වෙනවා. මොකද අපේ step එක 4x squared plus 10x minus 11 මෙයාට නැත්තේ ඒ කියන්නේ ax plus b කියන full එක කරනවා නැත්තේ 2x minus 3 නම් එයාට ඒක දෙන්න c ට නැත්තේ x squared plus 1 ඔන්න c ව හොයන්න පුළුවන් මේක 0 ට equal කරලා එතකොට එනවා x ට
3/2 කියලා එහෙම CO හොයන්න පුළුවන්. දැන් x square times balance කරමුකෝ. මේ පැත්තෙන් 4 මෙහෙන් හැදෙනවා බලන්න 2ax square يعني 2a තව මෙතනින් හැදෙනවා cx square plus c මේ equation number 1 x terms බැලුවොත් මෙතනින් හැදෙනවා plus 10x කියලා. එහෙනම් මේ පැත්තේ 10 මෙහි equal වෙන්නේ මෙතනින් බලන්න minus 3ax එකක් හැදෙනවා. එහෙනම් minus 3a මෙතනින් හැදෙනවා plus 2bx එකක්. එහෙනම් මෙතනින් 2b මෙතනින් x terms හැදෙන්නේ නැහැ. එහෙනම් මේ ටික විතරයි මේ පැත්තේ x terms. මේකේ equation number 2 එක. ඊට පස්සේ x0 terms උත් බලමු. මේ පැත්තේ මොනවද -11 බලන්න මේ ඒත් එක්ක x term එකක් තියෙනවනේ එහෙනම් මේක මොකෙන් multiply වුණාද අපහු මෙතනින් constant එකක් හදන්න බෑ මේකේ x term එකක් හදනවා බලන්න මේකෙන් multiply වුණා 3ax නෙන්නේ x0 terms හදන්න පුළුවන් මෙන්න මේ b මෙයත් එක්ක multiply වෙනවා -3b කියලා ගන්නවා මෙතන c1 එක්ක multiply වෙලා plus c මේකේ equation number 3 දැන් ඉතින් දැන් මෙතන variables තුනක් තියෙනවා a b c කියලා. අපි එක variable එකක් අයින් කරගෙන variables දෙකකට ගෙනාවොත් එහෙම අපිට ලේසිය හොයන්න මේ දෙක solve කරන්න. බලන්න මෙන්න මේ 1 එකයි 3 එකයි බලමු දෙකේම +3 +c තියෙනවා. +c එක නම් අපිට අයින් කරගන්න ලේසි. මම 3 නෑ 1 - 3 ගන්න. බලන්න 1 කියන්නේ 4 minus -11 4 minus -11 equal වෙනවා 1 කියන්නේ 2a plus c minus -3b plus c මෙතන මොකද වෙන්නේ plus c මෙතනින් minus c එකක් හැදලා ඒක cancel වෙනවා මෙතන minus minus plus වෙලා 11 plus 4 කියන්නේ 15 මෙතනින් 2a මෙතන මොකද වෙන්නේ minus minus plus වෙලා plus 3b එකක් හදලා දැන් ඔන්න ab විතරක් තියෙන equations දෙකක් තියෙනවා අපිට මේකෙත් ab අරකෙත් ab දැන් අපි 2 එක 2 වලින් 4 එක 3 වලින් multiply කරලා මෙතනින් හැදෙන්නේ මොකක්ද බලන්න මේක 2 වලින් multiply කරනවා. ඒ කියන්නේ මම යන්නේ මෙන්න මේ a ගේ coefficient එක equal කරන්න. මෙතනින් -6a හදලා මෙතනින් +6a හදලා ඒක cancel කරනවා. එහෙනම් මේක 2 වලින් multiply කරාම තමයි මෙතනින් -6a හැදෙන්නේ. 2 වලින් multiply කරා 20 equal -6a plus 4b. මේ equation එක 2 dash කියලා ගන්නකො. මෙතන මම 3 වලින් multiply කරලා +6a එකක් හදාගන්නවා. 3 into 15 yani 45 45 equals 6a plus 3 වලින් 9b මේක 4 dash කියලා ගන්න. බලන්න 5 6 කියලා හරි ගන්න කැමති විදියට equation දෙක ඔයාලට නම් කරගන්න පුළුවන්. දැන් ඔන්න 2 dash 4 dash add කරමු. 4 dash -6a plus 6a cancel වෙනවා. 20 plus 45 කියන්නේ 65. 65 equal to 4b plus 9b. ඒ කියන්නේ 13b. b equal වෙන්නේ 65 over 13. මේක 5 වලින් divide වෙනවා. 13 into 5 කියන්නේ 65. b equals 5.
එහෙනම් දැන් බලන්න එතනින් equation number 2 එක අප්ඩේට් කරනවා. ඒක කියන්නේ මොකක්ද? 10 equals minus 3a plus 2b plus 2b කියන්නේ මොකක්ද? 5. 10 equals minus 3a plus මෙතන හදේ මේකෙන් මේ පැත්තට ගියාම minus වෙනවා 0 equals minus 3a. එහෙනම් a equals 0 කියලා එනවා. මේ values උනා 0 වෙනත් පුළුවන්. අනිවාර්යයෙන්ම number එකක් වෙන්න ඕනේ. 0 වෙන වෙලාවලුත් තියෙනවා. දැන් මෙතන ආව a equals 0. ඊට පස්සේ c හොයමු. මෙන්න මේ equation number 1 එකේ බලන්න c 4 equals 2 into 0. ඒ කියන්නේ 0 plus c. දැන් 2 into 0 කියන්නේ මෙතන 0 එකක්මයි හැදෙන්නේ. එහෙනම් මෙතනින් එනවා c equals 4 කියලා. c ට 4 කියලා එනවා. ඊළඟ එකත් බලමු. Roman number 7 3x squared plus 7 divided by x squared plus 4x plus 5 x minus 1. හකල් බලමු මෙන්න මේක factorize කරනවා කියලා. b squared minus 4ac b කියන්නේ 4 ඒ කියන්නේ 4 squared minus 4 a කියන්නේ 1 c කියන්නේ plus 5 4 squared කියන්නේ 16 මෙතනින් එනවා minus 20 ඒ කියන්නේ minus 4 කියලා ඉන්නේ minus 4 කියන්නේ ස්ක්වයර් නම්බර් එකක් නෙමෙයි එහෙනම් factorize වෙන්නේ නැහැ එක පාට හිතා ගන්න වෙනවා මේක බලන්න හදන්න නිකන් පැත්තක කොනක හදලා බලන්න එහෙනම් factorize වෙන්නේ නැහැ ඒ වගේ එකක් කියන්නේ prime quadratics කියලා ඒවට දාන්නේ මෙන්න මේ වගේ term එකේ constant ax plus b කියලා cx plus b ඔයාලා කැමති constant term එකක් දාන්න x squared plus 4x plus 5 එතන මේක නිකන් linear fact එකක් ඒක c over x minus 1 ඊට පස්සේ 3x squared plus 7 equal වෙන්නේ ax plus b full එක මේ bracket කරලා ලියනවා ගොඩක් හොඳයි සමහර වරද්දනවා නිකන් ax plus b කියලා ලියවම ඔයාලා x minus 1 වලින් multiply කරනකොට වරද්දනවා c into x squared plus 4x plus 5 then x terms balance කරන්න තියෙන්නේ x squared terms ඉස්සෙල්ලාම බලමු මේ පැත්තෙන් 3 එනවා 3 equal වෙන්නේ ax into x කියන්නේ ax squared එකක් හැදෙනවා මෙතනින් එහෙනම් a b වලින් x squared එකක් හැදෙන්නේ මෙතනින් හැදෙනවා cx squared එහෙනම් plus c මේ equation number 1 එක ඊට පස්සේ x terms බලන්න x terms මේ පැත්තේ නැහැ එහෙනම් 0 0 equal වෙන්නේ මෙතනින් හැදෙනවා minus ax minus a මෙතනින් හැදෙනවා plus bx plus b මෙතනින් හැදෙනවා plus 4cx එහෙනම් plus 4c equation number 2
variables තුනක් තියෙනවා. එහෙනම් අපිට equations තුනක් ලියන්න ඕනේ. මෙතන තුනක් හොයන්න තියෙන නිසා එහෙනම් x0 terms උත් balance කරමු. මේ පැත්තේ x0 term එක 7. මෙතනින් බලන්න x0 terms මොනවද හදන්නේ කියලා. ඒත් එක්ක හැදෙන්න විදිහක් නැහැ. මොකද x එකක් මෙතනම තියෙනවානේ. එහෙනම් මෙතනින් එනවා -bx කියලා. bx කියන්නේ -b මෙතනින් හැදෙනවා +5c. ඔනි ඉක්වේෂන්ස් තුනක් තියෙනවා. දැන් අපිට variables තුනක් හොයන්න බලන්න 2 3 ඇඩ් කළොත් මොකද වෙන්නේ? +b -b cancel වෙනවා. එහෙනම් මම 2 3 ඇඩ් කරලා variables දෙකකට සෙට් කරගන්නවා. එතකොට හොයන්න ලේසියි. 0 + 7 කියන්නේ 0 + 7 කියන්නේ 7 යි. -a කියනවා. -b + b cancel වෙලා 4c + 5c කියන්නේ 9c. මේක equation number 4 එක. දැන් 1 4 බලමු බලන්න a 3 විතරයි තියෙන්නේ. බලන්න මෙතනත් plus a තියෙනවා මෙතන minus a තියෙනවා. එහෙනම් 4 1 ඇඩ් කළොත් එහෙනම් 8 cancel වෙලා c විතරක් ඉතුරු වෙනවා. එහෙනම් 1 + 4 ගමු. 3 + 7 ඒ කියන්නේ 10. plus 3 minus a cancel වෙලා plus c plus 9c කියන්නේ 10c. එහෙනම් දෙපැත්තම 10 වලින් divide කරාම c = 1 කියලා. එහෙනම් equation number 1 එකට c ගේ value එක දාමු 3 + a plus c කියන්නේ 1 නේ. 1 මේ පැත්තට ගියාම 3 - 1 ඒ කියන්නේ 2 = a. A දන්නවා C දන්නවා දැන් B විතරයි හොයන්න තියෙන්නේ. මේකෙන් කොහොමද? 3 එකෙන් 7 equals B දන්නේ නැහැ -B plus 5 C කියන්නේ 1 නේ. නම් 1 apply කරනවා. 7 equals -B plus 5. මේ -B මේ පැත්තට යනවා plus B වෙනවා. 5 මෙහෙමම තියෙනවා plus 7 මේ පැත්තට ආවම -7 වෙනවා. 5 - 7 කියන්නේ -2. එහෙනම් b කියන්නේ -2. ඔන්න ABC values ටික ලැබුවා. the last එකට යනවා. last question එකට 8 mark. අන්තිමට බලන්න 5x plus 7x plus 2x divided by x squared minus x minus 6 x minus 1. මේක factorize කරනවා කියලා බලමු. බලමු ලියලා b squared minus 4ac b කියන්නේ -1 මේ minus plus 9 හොඳට බලලා දාන්න. b squared minus 4 a කියන්නේ 1 c කියන්නේ -6 -1 squared කියන්නේ +1 මාකරේක ස්ක්වයර් එක ප්ලස් වෙනවනේ -1 * -1 කියන්නේ -- ප්ලස් වෙලා +1 එකක් දෙන්නේ. එතනින් එනවා -++ වෙලා 4 * 6 කියන්නේ 24. يعني 25. 25 කියන්නේ 5 ස්ක්වයර්. එහෙනම් මේක ස්ක්වයර් නම්බර් එක අනිවාර්යෙන් ෆැක්ටරයිස් වෙනවා. බලමු කොහොමද ඒක factorize වෙන්නේ කියලා. x squared minus x minus 6
x නේ මෙතන තියෙන්නේ එහෙනම් දානවා x ස්ක්වයර් එකක් හැදෙනවා 6 හැදෙන්නේ කොහොමද 1 6 හැදෙනවා 2 3 හැදෙනවා වෙන මොකුත් නැහැ දැන් 6 plus 1 කියන්නේ 7 6 minus 1 කියන්නේ 5 ඊට මේ දෙකේ ඇඩිෂන් එකෙන් හෝ මොකක් අඩු කරනහම 1 හැදෙන්නේ නැහැ එහෙනම් මේකෙන් ගන්න බෑ ඊට මෙතන 1 එකක් නෙමෙයි minus 1 එක 1 මෙතනින් 2 minus 3 කියන්නේ minus 1 3 minus 2 කියන්නේ 1 ඊට මෙතන 1 එකක් හදාගන්න මෙන්න මේ 3 2 use කරන්න පුළුවන් අපිට ඕනේ මැද minus 1 එක ගන්න එහෙනම් මෙන්න මේකට දාන්න ඕන 3 minus 2 නෙමෙයි 2 minus 3 එහෙනම් plus 2 එකයි minus 3 එකයි දාන්න ගාන එකට factorize කරාම කොහොමද x ස්ක්වයර් එකක් හැදෙනවා ස්ක්වයර් එක හැදෙනවා මෙතනින් x ස්ක්වයර් එක හරි ඊපස්සේ x into minus 3 කියන්නේ minus 3x එලා මෙතනින් plus 2x හැදිලා minus x එක හැදෙනවනේ මෙතනින් plus 2 into minus 3 කියන්නේ minus 6 එකක් හැදෙනවා x ස්ක්වයර් එකක් හැදෙනවා factorization එක හරි එහෙනම් අපිට මේක ලියා ගන්න පුළුවන් 5x squared plus 7x plus 12 x plus 2 x minus 3 x minus 1 linear factors තුනක් තියෙනවා නම් ABC පාස් තුනකට කරනවා a over x plus 2 plus b over x minus 3 plus c over x minus 1 ලස්සන linear factors තුනක් තියෙන නිසා අපිට උනා substitute කරලා හදාගන්න පුළුවන් නැත්නම් equation ලියන්නත් පුළුවන් මම මේක substitute කරලා හදනවා මුලින්ම to find a මොකද කරන්නේ a ට දාන්න a ගයක් තියෙන x + 2 නේ එහෙනම් දානවා x equals -2 කියලා x + 2 නේ තියෙන්නේ +2 නම් -2 x equals -2 දාන්න එහෙනම් a equals the -2 දානකොට මේක වහගන්න ගන්න මොකද වෙන්නේ කියලා 5 into -2 square plus 7 into -2 plus 12 divide by මේක නෑ -2 -3 කියන්නේ -5 -2 -1 කියන්නේ -3 a equal වෙනවා මෙතනින් හැදෙන්නේ 2 square -2 square කියන්නේ 4 4 into 5 කියන්නේ 20 මෙතනින් එනවා 2 into 7 කියන්නේ 14 ඒක -40 plus 12 මෙතන minus minus plus වෙලා plus 15 කියලා එන්නේ 3 into 5 කියන්නේ 15 බලන්න උඩ හැදෙන්නේ මොකක්ද කියලා 18 නේද මෙතනින් මේ දෙක simplify වුණාම -2 එකක් ඉතුරු වෙනවා 20 minus 2 කියන්නේ 18 divided by 15 මේක 3 වලින් divide වෙනවා 3 into 6 3 into 5 එහෙනම් a කියන්නේ 6 over 5 6 over 5 b හොයමු to find b මොකද කරන්නේ x minus 3 එහෙනම් x ට plus 3 දාන්න substitute x equals 3 එතකොට මේක අහගන්න b කියන්නේ මොකද්ද 5 into 3 square plus 7 into 3 plus 12 divided by ඔන්න මේක වහගෙන ඉන්නේ මෙතන 3 plus 2 කියන්නේ 5 3 minus 1 කියන්නේ 2 b equal වෙනවා මෙතන 3 square කියන්නේ 9 b square 9 into 5 කියන්නේ 45 plus 3 into 7 කියන්නේ 21 plus 12 divided by 10 5 into 2 කියන්නේ 10 නේ
එහෙනම් මේ ටික ඇඩ් කරන්න තියෙන්නේ. බලන්න ඇඩ් කරාම 5 plus 1 plus 2 කියන්නේ මොකක්ද? 8. 1 2 කියන්නේ 3. 3 plus 4 කියන්නේ 7. 78 divided by 10. මේක ඩෙසිමල් කරන්න ඕනේ නෑ. මේක 2 වලින් divide කරොත් 3905. මේ විදිහට තිබ්බම ඩෙසිමල් කරන්න ඕනේ. ඊට පස්සේ c හොයන්න. c හොයන්න හරි ලේසි ඉලක්කම. හරි ලේසි නම්බර් එකක් ගන්න තියෙන්නේ. To find c, substitute x equals 1. හරි ලේසි වන්දානම මේක නෑ. c equal එකේ ඔන්න මේක වහගන්නවා 1 දානකොට මේ 1 square කියන්නේ 1 වෙනේ. එහෙනම් ඒක අපහු මේ වගේ ලියන්න ඕනේ නෑ. එහෙනම් මෙතන 5 තියෙන්නේ. 5 plus 1 දානකොට 7 into 1 කියන්නේ 7යි. 7 plus 12 divided by 1 plus 2 කියන්නේ 3. 1 minus 2 කියන්නේ minus 2. මේක වහලා එහෙනම් c equals වෙනවා 5 plus 7 කියන්නේ 12. 12 plus 12 කියන්නේ 24. 24 divided by minus 6. මේ minus 6 එකක් හැදෙන්නේ. කියන්නේ 6 වලින් divide කරනකොට minus 4 කියන එනවා. c equals minus 4. හරි. අපි එහෙනම් homework එක discuss කළා. ප්‍රශ්න 10ක් කතා කළා. ඔයාලා ඊළඟ සතියේ homework එක කරන් ඉන්න. කලින් videos දෙක බලන්න නැත්නම් තේරුම් නැත්නම් කලින් videos දෙක බලලා මේක practice කරන් ඉන්න. ඔයාලා එක දිගට repeat කරනකොට ප්‍රශ්න කරන්න පුළුවන්. පාඩම් කළා මතක තියාගන්න ඕනේ. repeat වෙනම නිකම්ම මතක හිටිනවා. එහෙනම් අපි අද class එක නවත්තනවා.